හෙලෝ යාළුවනේ සුබම සුබ දවසක් වේවා. ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් අපි අරන් ඇවිත් තිනවා 2022 අවුරුද්දේ රිලීස් වුණ ඇක්ෂන් ත්‍රිලර් කියන කැටගරි එකට වැටෙන කලෙගල් තලයිවන් කියන සුපිරි මූවි එක. මේ මූවි එකට IMDb 6.7 ක ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක අපිට අවසානයේ වෙනකම් හිතා ගන්නවත් බැරි සුපිරිම කතාවක් තියෙන ෆිල්ම් එකක්. ඉතින් අදත් එහෙනම් තේ එකක් බිස්කට් එකක් කෑම එකක් කරගෙන ලෑස්ති වෙනවා අපි යමු ෆිල්ම් එකට. ඊට කලින් යතක් කරනවා යාළුවනේ ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා bell icon එක click කරලා දැම්ම අපිට sub එකක් දෙන්න කියලා. ඔන්න යාළුවනේ මේ ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ඉන්දියාවේ බලශක්තිය වාහන සම්බන්ධයෙන් තිවාරි කියලා ලොකු ව්‍යාපාරිකයෙක්. මෙයාගේ කම්පැනි එක නම තමයි වජිරා කියන්නේ. මෙයාගේ ලොරි හදන ෆැක්ටරි එකක් තියෙනවා ෆරීදාබාද් වල වජිරා මෝටර්ස් කියලා. දැන් අපිට මුලින්ම පෙන්වන්නේ තිවාරි මහත්තයා මුම්බයි වල මාධ්‍ය සාකච්ඡාවක ඉන්න අවස්ථාව. මෙයා මේ මාධ්‍ය සාකච්ඡාවේදී කියන්නේ මෙයාගේ මේ ෆැක්ටරි වල හදන ලොරි ඉතාමත් උසස් තත්ත්වයෙන් තියෙනවා සහ ඒව තව දවස් 40ක් යනකොට මාකට් එකෙන් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අතර මුම්බයි වල ෆැක්ටරි එකේ මේ ලොරි වල එන්ජින් චෙක්අප් එකක් කරනකොට තත්ත්ව සාතිකයක් ලබා ගන්න. ඒ වුණාට මේක කරන ඔෆිසර් මේ මැනේජර් කෙනෙක් ගාවට ඇවිල්ලා කියන්නේ ටෙස්ට් එක අපිට පාස් කරන්න බෑ මොකද මේ වගේ පොලියුෂන් ලෙවල් එක ඉතාමත් වැඩි කියලා. ඒක මේ මැනේජර් මේ වෙලාවෙම තියාරි මහත්තයාට කෝල් කරලා කියනවා මේ වෙලාවේ වජිරගේ ස්ටොක් මාකට් එක ගොඩක් ඉහළ ගිහින් තියෙන හින්දා තිවාරි මහත්තයාට මේක හොඳ ආරංචියක් නම් වෙන්නේ නැහැ. ඉතින් තිවාරි මහත්තයා මැනේජර්ට කියනවා ඔෆිසරට සල්ලි දීලා හරි කමන්නේ ටෙස්ට් එක පාස් කරගන්න කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ වජිරා කම්පැනි එකේ චෙන්නයි වල තියෙන හෙඩ් ඔෆිස් එක. මේකේ ඉන්න මැනේජර් කෙනෙක් වයසක සේවකයෙක් ගාවට ගිහින් කියනවා යා එක්සෙල් ෂීට් එක මේල් ඇඩ්‍රස් 2000ක් තියෙනවා. ඒ මේල් ඇඩ්‍රස් 2000ටම එකම මේල් එක ඉක්මනට යවන්න කියලා. ඒත් මේ සේවකයා කියනවා මෙතන මේ මේල් ඇඩ්‍රස් 2000ක් තියෙන හින්දා ටිකක් වෙලා යයි ඉක්මනට නම් බැරි වෙයි කියලා. ඒ වෙලාවේ මේ මැනේජර්ට හොඳටම තරහ ගිහින් කියනවා ඔයා ඕකවත් දන්නේ නැද්ද බල්ක් මේල් එකක් විදිහට හැමෝටම එකපාරේ යවන්න පුළුවන් ඒකින්ද එහෙම මට යවලා පෙන්නන්න මං ඉතින් මගේ ඉස්සරහාම යවලා පෙන්නන්න කියලා. ඒත් මේ සේවකයා දන්නේ නැහැ මෙයා කියන්නේ මොකක් ගැනද කියලාවත්. ඒකින්ද යා හොඳටම බය වෙලා වටපිට බලනවා. ඒ වෙලාවේ හැමෝම එයා දිහා බලන් ඉන්න හින්දා එයා ගොඩක් අසරණ වෙලා. මේ වෙලාවේ මැනේජර්ට කෝල් එකක් ඇවිත් එයා ටිකක් එහාට යනවත් එක්ක මේ සේවකයාට පේනවා එයාගේ කම්පියුටර් එක ඔටෝ වැඩ කරන්න පටන් ගන්නවා. අර කියපු මේල් ඇඩ්‍රස් 2000ටම අර මේල් එක කවුරු හරි යවනවා. ඒත් මෙයා දන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. එයා පුදුමේ වටපිට බලද්දි තමයි අපිට පේන්නේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තිරු. ඉතින් මේ බලන් ඉන්න විදිහට නම් අපිට පේන්නේ තිරු තමයි මේ විදිහට අර කම්පියුටර් එකට රිමෝට් ලොග් වෙලා අර මේල් එක යවුවේ කියලා. ඉතින් මැනේජර් කෝල් එක ඉවරලා ඇවිත් මෙතෙන්ට විත් අහනවා අර ඊමේල් එක යවුවද කොහමද පෙන්වන්නේ කියලා. මේ මනුස්සයා මේ වෙලාවේ සතුටින් කියනවා ඔව් මං යවුවා කියලා පෙන්නද්දි අර මැනේජර්ට හිතා ගන්න බැරි නම් මේ වයසක සේවකයා මේක කරා කියලා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න හදද්දි අර අහිංසක සේවකයා තිරුව හම්බෙන්න ඉන්නවා අපිට පෙන්නනවා. ඊට පස්සේ තිරුව හම්බෙලා අහනවා ඔයා නේද මට උදව් කරේ වාට ගොඩක් ස්තුතියි කියලා. ඒ වුණාට තිරුව කියනවා මම ඒක ගැන දන්නේ නැහැ මම උදව් කරේ නැහැ කියලා. ඉතින් අර වයසක මිනිස්සයා දන්නවා මේ තිරුව තමයි එයාව බේරගත්තේ කියලා. එයා කාර් එක ගාවට ගිහින් තිරුවට ගොඩක් ස්තුති කරනවා. තිරුත් hina වෙලා කාර් එක නැගලා යන්න යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මීට අවුරුදු ගානකට කලින් සිදුවෙච්ච සිදුවීම. මම මේක ක්ලබ් එකක සිදුවෙච්ච සිදුවීමක්. මෙතන කෙල්ල සෙට් එකක් බීලා ඒ කෙනෙක්ට හොඳටම අමාරු වෙලා වමනේ කරන්න වොෂ්රූම් එකට යන දර්ශනයක් තමයි අපිට පේන්නේ. එයා වොෂ්රූම් එක පුරාම වමනේ කරනවත් එක්කම තමයි යාලා දකින්න වොෂ්රූම් එක ඇතුලේ ඉන්න තිරු එයාගේ යාළුවෝ කට්ටිය. ඒකෝර තමයි යාලට තේරෙන්නේ එයාලා හදිසියට ඇවිත් ඉන්නේ කොල්ලොන්ගේ වොෂ්රූම් එකට කියලා. ඉතින් කෙල්ලොන්ට මේකට අවුල් ගිහින් ඒ කට්ටිය එළියට යන්න හදද්දි කෙල්ලෙක් ඉස්සරහට ඇවිත් තිරුගෙන් අහනවා මෙයාට දැන් හොඳටම අමාරු වෙන එකකින්ද ඔයාලට පුළුවන් ද එළියට යන්න. අපි මෙයාට හොඳ වුණාම එළියට එන්නම් කියලා. මේකට අනිත් කොල්ලන්ට අවුල් ගියත් තිරු කියනවා හරි කමන්නේ නැහැ කියලා අනිත් අයවත් එක්ක කරගෙන එයා එළියට යනවා. ළඟට අපිට පෙන්වන්නේ පහුවදා කැෆේ එක සිද්ධ වෙන දර්ශනයක්. මෙතනදී තිරු ಭಾರತಿ කියලා වයසක කාන්තාවක් එක්ක ඉන්නවා අපිට පේනවා. ඊයර ක්ලබ් එකේදී තිරුට එළියට යන්න කියපු කෙල්ලත් තව කොල්ලෙක් එක්ක මෙතන ඩේට් එකකට ඇවිත් ඉන්නවා. කෙල්ල මේ කොල්ලව දැකලා ඒ කියන්නේ තිරුව දැකලා කලබල නොවුනත් අර ಭಾರತಿ කියන වයසක කාන්තාව දැකලා නම් හොඳටම කලබල වුණා. මේකට හේතුව තමයි අර ಭಾರತಿ කියන්නේ ඒ කෙල්ලගේ අම්මගේ යාළුවෙක් නිසා. තිරුත් මේ සිදුවීම දකින ඊට පස්සේ මේ කෙල්ල මෙතනින් පැනලා යන්න හැදුවත් වේට කෙනෙක් ඇඟේ හැප්පිලා වීදුවක් බින්දන සාද්දෙට ಭಾರತಿ මේ කෙල්ල වඳුර ගන්නවා. මේ කෙල්ලගේ නම තමයි මෛත්‍රී. ඉතින් ಭಾರತಿ ගිහිල්ලා මෛත්‍රීත් එක්ක කතා කරනවා. ටික වෙලාවකට පස්සේ තිරුටත් මෙතනට කතා කරලා මෛත්‍රී වඳුනලා. මේ ඉන්නේ මෛත්‍රී. මෙයා මගේ යාළුවෙක් දුවෙක්. මෙයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වගේම මෛත්‍රීට තිරුවත් හඳුන්වලා දෙනවා. තිරු කියන්නේ මගේ බෑනා ෆයිනෑන්ෂල් ඇනලිස්ට් කෙනෙක්. එයා ලබන සතියේ US එන්නේ තමයි ඉන්නේ කියලා මෛත්‍රීට ಭಾರತಿ කියනවා. ඉතින් ඊළඟට යාළුවනේ ಭಾರತಿ මෛත්‍රීට කියනවා ඔයා පොතක් හොයලා හිටියා නේද මට ඒක හම්බුණා මම ඒක ඔයාට ඊයේ දෙන්න කෝල් කරත් ඔයා ෆෝන් එක නම් ආන්සර් කරේ නෑ මං කිහිප වතාවක්ම ගත්ත නැති පාර මං ආයෙ කෝල් කරේ නෑ කියලා. ඔයා ඊයේ කොහෙද හිටියේ කියලා ඇහුවම මේ කෙල්ල කියන්නේ මං ඊයේ රිසර්ච් එක වැඩ වගේ එකට ඉර වෙලා හිටියා කියලා. හැබැයි තිරුට මේකට හොඳටම hina යනවා. මොකද තිරු දන්නවා ඊයේ මේ කෙල්ල කොහෙද හිටියේ කියලා.
ඊළඟට ಭಾರತಿ කියන්නේ මං මේ පොත කාර් එකේ තියාගත්ත ඔයා හම්බුන වෙලාවක දෙන්න යමු අපි කාර් එක පැත්තට කියලා. ඉතින් ಭಾರತಿ කාර් එක පැත්තට යනවත් එක්කම තිරු මේ කෙල්ලගෙන් අහන්නේ කාත් එක්කද ආවේ හිටිය වගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් මෛත්‍රී කියනවා නෑ ඒගොල්ලෝ මට ප්‍රොපෝස් කරා විතරයි මං තාම එයාට උත්තරයක් ලබා දුන්නේ නෑ කියලා. ඒත් එක්කම තිරු කියනවා ඒගොල්ලෝ නම් ඔයාට හරියන්නේ නෑ ඔන්න ඔක අතෑරලා දාන්න කියලා. ඒත් එක්කම මෛත්‍රීට ටිකක් තරහා ගිහිල්ලා එයා තිරුගෙන් අහනවා ඔයා කොහොමද එහෙම කියන්නේ ඔයා කොහොමද මට හරියන්නේ දේවල් නැති දේවල් දන්නේ ඔයා මොනවද මං ගැන දන්නේ කියලා. තිරු කියනවා මං ඔයා ගැන ගොඩක් දේවල් දන්නවා කියලා. ඉතින් ඒකත් එක්කම මෛත්‍රී අහනවා ඔයා මොනවද දන්නේ එහෙනම් කියමුකෝ බලන්න කියලා. ඒත් එක්කම තිරු එයා ගැන ගොඩාක් විස්තර කියාගෙන යනවා. ඒකට නම් කෙල්ල පුදුම වෙලා තිරු දිහා බලන් ඉන්නවා. මොකද තිරු මේ වෙලාවේ කියන හැම දෙයක්ම ඒ ඇත්ත. ඒත් එක්ක මේ සීන් එක ඉවරලා ඊට පස්සේ අපිට පේන්නන්නේ මෛත්‍රී පහුවදා යාළුවෙක් එක්ක කතා කර ඉන්න දර්ශනයක්. මෛත්‍රී මේ වෙලාවේ හොඳටම පුදුමෙන් ඊයේ විච හැම සිදුවීමම මෙයාගේ යාළුවත් එක්ක කියමින් තමයි ඉන්නේ. හරිම පුදුමයි තිරු කොහොමද මෙයා ගැන මේ තරම් දේවල් දන්නේ කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ තිරු ගමක ළමයි ටිකකට ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරන දර්ශනයක්. ටිකකින් මෛත්‍රී මෙතනට එනවා තිරු හම් වෙන. මෛත්‍රී මේ තිරු ඉන්න තැන හොයාගෙන තියන්නේ ಭಾರತೀයන් ටිකේ. මෛත්‍රී ඊට පස්සේ තිරුත් එක්ක කතා කර ඉන්න ගමන් අහනවා ඔයා කොහොමද මං ගැන ඊයේ අර තරම් දේවල් කිව්වේ වා හරියටම හරි මං තාමත් පුදුම වෙලා ඉන්නේ මට හිතා ගන්න බෑ ඔයා කොහොමද මං ගැන ඒ තරම් දේවල් දන්නේ කියලා. ඊට පස්සේ තිරු කියනවා මං හොයාගත්ත හැමදේම ඔයාට කියන්නම් හැබැයි මම කොෆි එකකට එක්කන් ගියොත් තමයි මේ දේවල් කියන්නේ කියලා. ඊළඟට මේ ෆිල්ම් එක ආය අපිව එක්කන් එන්නේ වර්තමානයේ සිදුවෙන දර්ශනයකට. අර වජිරා මෝටර්ස් වලින් හදපු ලෝරි වල එන්ජින් චෙක්අප් එක ෆේල් වුණත් තිවාරි මහත්තයා යාගේ සල්ලි වලින් මේක යට ගැහුවා ඔයාලට මතක ඇතිනේ යාළුවනේ. ඒත් මේ සිදුවීම කොහොම හරි මීඩියා වලට ලීක් වෙලා ඒක නිවුස් වල යන දර්ශනයක් තමයි දැන් අපිට පෙන්වන්නේ. මේ වෙලාවේ ඉන්දියාවේ කර්මාන්ත ඇමති තිවාරි මහත්තයාට කෝල් කරලා හොඳටම බයිනවා මේ විච්ච සිදුවීම ගැන. මේ වෙලාවෙම තිවාරි මහත්තයා එක කම්පැනි එකේ ඩිරෙක්ටර්ස්ලාත් එකතු වෙලා කතා වෙන්නේ කොහොමද මේ සිදුවීම ලීක් වුනේ කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ඉන්දියාවේ ඉන්ටෙලිජන්ස් ඔෆිස් එක සිදුවෙන වෙනමම සිදුවීමක්. මෙතන ලෙක්චරර් කෙනෙක් ඉන්ටෙලිජන්ස් ඔෆිසර්ස්ලාට ලෙක්චර් එකක් දෙන ගමන් තමයි ඉන්නේ. මේකේ ලෙක්චරර් ඔෆිසර්ස්ලාගෙන් අහනවා ඔයාලා දන්නවද කෝපරේට් කම්පැනි වල රහස් හොරකම් කරන හොරු ගැන කියලා. මේ ලෙක්චරර් මෙතනදී කියන්නේ කෝපරේට් කම්පැනි ගොඩක් රහස් හංගන් ඉන්නවා මොකද ඒව හෙළි වුණොත් එයාලගේ ස්ටොක් මාකට් එකේ විශාල වශයෙන් පහළ යන නිසා කියලා. ඉතින් කාට හරි මේ වගේ තොරතුරු හොරකම් කරන්න පුළුවන් නම් ඒ වගේ විශාල වශයෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලාත් මේ ලෙක්චරර් මේ වෙලාවේදී කියනවා. ඉතින් ළමෙක් අහනවා ඒ කොහොමද කියලා. එතකොට ලෙක්චරර් කියන්නේ මේ වගේ රහස් තියෙනවා නම් ඒ කෝපරේට් කම්පැනි වල තරඟකරුවන්ට හරි මාෆියා වලට හරි විකුණලා එයාලගෙන් සල්ලි අරගන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මෙතනදී මේ ෆිල්ම් එක අපිට කියන්න උත්සාහ කරන්නේ තිවාරි මහත්තයාගේ කම්පැනි එකට මොකද වුනේ කියලා. ඔයාලට දැන් තේරෙනවා ඇති මෙතන ඇතුළේ ඉන්න කවුරු රහස් උස්සලා පිටට දීලා තමයි මෙයාලගේ මේ ලොරි සම්බන්ධ නිවුස් එක පිටට ගියේ කියලා. ඉතින් තිවාරි මහත්තයාටත් එයාගේ ව්‍යාපාර වලට ආපු තර්ජනත් එක තේරෙනවා මෙයාගේ කම්පැනි එක ඇතුළේම ඉන්නවා කවුරු හරි මේ වගේ හොරෙක් පිටට රහස් දෙන කියලා. ඉතින් තිවාරි මහත්තයා ඩිරෙක්ටර්ස්ලාත් එක්කත් කියන්නේ මේ හොරා අපිත් එක්ක වැඩ කරන කවුරුණත් වෙන්න පුළුවන් ඉක්මනට අපි ආව හොයා ගන්න ඕනි කියලා. ඒත් එක්කම අපිට පේන්නනවා තිරු එයා ළඟ තියෙන රහස් සේප්පුවක ලැබ් එකක් හොර රහසෙම තියෙනවා. මෙතනින් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් කවුද මේ රහස් හොරකම් කරන හොයා කියලා. ඉතින් අපි බලමු ඇත්තටම හොරා තිරුද කියලා. ඊට පස්සේ අපිට පේන්නන්නේ තිවාරි මහත්තයා ඩිරෙක්ටර්ස්ලාට කියනවා මේ හොරාව හොයන්න හොඳම කෙනෙක් හයර් කරා කියලා. මෙයාගේ නම තමයි අර්ජුන්. මෙයා මේ දේවල් කරන්නේ සල්ලි හින්දාමනේ. මෙයා මිනිස්සුන් දඩයම් කරන්න ආසින්ද. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් අර්ජුන් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. අර්ජුන් මෙයාගේ මේ වැඩේ පටන් ගන්න කලින් තිවාරි මහත්තයාට කොන්දේසි කීපයක්ම දානවා. තිවාරි මහත්තයන් මේ හැම කොන්දේසියකටම එකඟ වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ වජිරාගේ නිශාන්ත් කියලා සේවකයෙක්ව අර්ජුන් අල්ලන් හොඳටම ගහලා ප්‍රශ්න කරන දර්ශනයක්. හැබැයි නිශාන්ත් නම් කියන්නේ එයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඉතින් එතකොට අර්ජුන් කියන්නේ වජිරාගේ ලොරි වල ටෙස්ට් එක ෆේල් කියලා හරියටම දන්නේ 7 දෙනා ඉතුරු 6 දෙනාවත් මම මේ විදිහට ප්‍රශ්න කරා කියලා. ඒත් නිශාන්ත් මුකුත් නොකියන හින්දා අර්ජුන් එයාගේ ටීම් එකේ අයට කියලා මේ නිශාන්ත් බිත්තිය ඇන ගහලා එල්ලනවා. ඉතින් මේ වේදනාව දරා ගන්න බැරුව ඊට පස්සේ නිශාන්ත් ඇත්ත කියන්න පටන් ගන්නවා. නිශාන්ත් මේ වෙලාවේ කියන්නේ මම බීලා තරහෙන් හිටපු වෙලාවක මේ ටෙස්ට් එක ගැන පවන් ශර්මා කියලා කෙනෙක්ට කිව්වා කියලා. මෙයාට මෙහෙම තරහ ගිහින් තියෙන්නේ එයා පහුගිය අවුරුදු කිහිපය පුරාවට මේ කම්පැනි එකේ වැඩ කරත් එයාට කිසිම ප්‍රොමෝෂන් එකක් ලැබිලා තියෙන්නේ නැති හින්දා. ඊළඟට අර්ජුන් මෙහෙම එක එක අයගෙන් ප්‍රශ්න කරන්නේ යද්දී මෙයාගේ සැකේ එල්ල වෙන්නේ හයිඩ්‍රාබාද් වල වජිරාගේ රීජනල් හෙඩ් විදිහට වැඩ කරන කේෂව රාවෝ කියන මහත්තයා පැත්තට. ඊළඟට අපිට පෙන්වන්නේ කේෂව දවසක් රෑ එයාගේ ගෙදර වතුර එකක් ගන්න ෆ්‍රිජ් එකක් ළඟට යද්දී අර්ජුන් එයාගේ ටීම් එකයි කළුවරේම ඇවිත් සෝෆා එකේ ඉඳන් ඉන්න දර්ශනයක්. අර්ජුන් කේෂවගේ බල්ලත් මරලා තමයි මේ විදිහට ඇවිත් ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ කේෂව අල්ලන් එතන තියෙන පුටුවක වාඩි කරවලා එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.
අර්ජුන් මෙතනදි කියන්නේ කේශව මහත්තයෝ ඔයාගේ බැංකුව account වලට එක එක විදිහට සල්ලි ඇවිත් තිනවා වජිරකේ රහස් වික්කට මම මේ ඔක්කොම හොයාගෙන තමයි මෙතනට ඇවිත් තින්නේ මට ඔයාගෙන් එකම ප්‍රශ්නයකට විතරයි උත්තර ඕනේ එහෙම වුණොත් මම ඔයාලට කිසිම කරදරයක් කරන්නේ නැත්නම් හැබැයි ඔයාගේ පවුලේ හැමෝම ඉවර කරලා තමයි මම මෙතනින් පස්සේ බලන්නේ කියලා. මෙතනදී අර්ජුන් අහන්නේ ඔයා කාටද මේ data ටික විකුණන්නේ කියලා විතරයි. මේ වෙලාවේ කේශව බය වෙලා කියනවා මං කාගේවත් අතට data දෙන්නේ නැහැ හැම මාසෙම මට mail එකක් එනවා එතකොට මම pen එකකට data දාලා ඒවා මේ mail එකේ කියලා තියෙන තැනට ගිහින් දෙන එක විතරයි කරන්නේ ඒක එක්ක bus station එකක් නැත්නම් train station එකක් කියලා එයාලා කියලා තියෙන seat එකේ මම pen එක තියලා බහැලා යනවා ඒත් මං කවදාවත් ඒක ගන්න ඉන්නේ කවුද කියලා එයා දන්නේ නැහැ කියලා තමයි කේශව මේ වෙලාවේ කියන්නේ ඊට පස්සේ අර්ජුන් කියන්නේ මට මේ දන්නේ කියන කතාවෙන් වැඩක් නැහැ මට වැදගත් වෙන මොකක්ම හරි තොරතුරක් දෙන්න හැමුණුම් මං ආව අතාරින්නම් කියලා ඒත් මොකුත් නොකියන හින්දා අර්ජුන් කේශවට කියනවා යාගේ දුව දැන් දෙල්ලි වල කොල්ලෙක් එක්ක පබ් එක තමයි ඉන්නේ මං ඔයාලට පෙන්වන්න දාලා වීඩියෝ කෝල් එකක් කරන් කේශවට පෙන්නනවා විනාඩි දෙකකින් වා මට මොකුත් උත්තරයක් දුන්නේ නැත්නම් දුවට ඇසිඩ් ගහනවා කියලා තමයි අර්ජුන් කියන්නේ විනාඩි දෙකක් ගියත් කේශවට කිසිම උත්තරයක් දෙන්න නැසි නිසා අර්ජුන් පබ් එකේ කෝල් එකේ ඉන්න කෙනාට කියනවා වැඩේ කරන්න කියලා ළඟට ඒ කෙල්ල කෑ ගහන සද්දේ ෆෝන් එකෙත් ඇහෙනවත් එක්කම කේශව විලාප දෙන්න පටන් ගන්නවා අර්ජුන් ඒත් එක්කම කියනවා මම ඇසිඩ් ගැහුවේ දුවට නෙමෙයි ආ එක්ක හිටපු කොල්ලට මගේ කට්ටිය පබ් එකේ එළියේ තින්නවා ඔයා මුකුත් දුවටත් ඒකම කරනවා කියලා ඒත් එක්කම කේශව කියන ජයප්‍රකාශ් කියලා කෙනෙක් ඉන්නවා එයා ගැන මට සැකයි එයා දවසක් මම පෙන් එක තියලා ට්‍රේන් එකෙන් බහිද්දි ට්‍රේන් එකේ ඉන්නවා මම දැක්කා එයාට ඒ වෙලාවේ ට්‍රේන් එකේ ඉන්න කිසිම හේතුවක් නැහැ ඉතින් මට එයාව සැකයි කියලා මේ වෙලාවේ කේශව අර්ජුන්ට කියනවා ඉතින් ඊළඟට අර්ජුන් ජයප්‍රකාශ් පස්සෙන් යන්න පටන් ගන්නවා ඒත් එක්කම තිවාරි මහත්තයා හම්බෙලා දැන්ට හොයාගත්ත හැමදේම තිවාරි මහත්තයාට අර්ජුන් කියලා තමයි මේ වැඩේ පටන් ගන්නෙ. අර්ජුන් තිවාරිට කියන්නේ මෙතන එක පුද්ගලයෙක් නෙමෙයි ගෲප් එකක්ම ඉන්න ඔයාගේ රහස් විකුණන. ඉතින් ඒ එක එක්කෙනා එකිනෙකාට ලින්ක් වෙලා ඉන්නේ මං හොයාගත්ත අන්තිම කෙනා තමයි ජයප්‍රකාශ් එහෙම නැත්නම් JP එයාගේ ඔෆිස් එකේම තමයි ඉන්නේ කියලා. ඒකට අර්ජුන් තිවාරිට කියන්නේ JP ගේ ෆෝන් එකත් මම ටැප් කරලා තියෙන ඒ වගේම කම්පියුටර් එකත් හැක් කරලා තියෙන්නේ. ඉතින් අර්ජුන්ට හොරෙන් JP ට කාත් එක්කවත් කමියුනිකේට් කරන්න බෑ කියලා. ඔන්න ඊළඟට මේ ෆිල්ම් එක ආයෙත් අපි එක්කන් යන්නේ අතීතයේ සිදුවෙච්ච දර්ශනයකට. ඔයාලට මතක ඇති යාළුවනේ තිරු කිව්වා මෛත්‍රීට කොෆි එකකට එක්කන් ගියොත් එයා ගැන හොයාගත්ත හැටි හරියටම කියන්නම් කියලා. මෛත්‍රී කැෆේ එකට තිරු එක්කන් ගිහිල්ලා කොෆි එකකුත් තරන් දීලා ආයෙත් අහනවා කොහොමද ඔයා මං ගැන එහෙම හරියටම කිව්වේ කියලා. කොෆි එක බොන ගමන් ඉන්න තිරු කියනවා මම එහෙම කිව්වේ ඔයා දිහා බලන් ඉඳලා බොඩි ලැන්ග්වේජ් එකෙන් සහ ඔයාගේ හෑන්ඩ් බෑග් එකෙන් කියලා. ඉතින් තිරු එහෙම හොයාගත්ත විදිය මෙතනදී මෛත්‍රීට ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් මේ හැමදේම හින්දා මෛත්‍රීගේ හිතේ තිරු ගැන ආදරයක් ඇති වෙනවා. ඒ වගේම තිරුටත් මෛත්‍රී ගැන ආදරයක් ඇති වෙනවා. හැබැයි මේ දෙන්නා එකිනෙකාට ඒක ප්‍රකාශ කරගන්නේ නැහැ. ඔයාලට මතක ඇති යාළුවනේ තිරුවයි මෛත්‍රීවයි ಭಾರತೀය මුණගැසෙන අවස්ථාවේ ಭಾರತೀය කිව්වා මෛත්‍රීට තිරු ලබන සතියේ රට යන්නයි ඉන්නේ කියලා. ඉතින් දන්නේම නැතුව රට යන දවසත් ලඟ වෙලා. දැන් ඒක නිසා වෙන් වෙන්නයි යන්නේ. ඊළඟට අපිට මේ ෆිල්ම් එක පෙන්වන්නේ තිරු රට යන්න කලින් මෛත්‍රීගෙන් සමුගන්න හදන දර්ශනයක්. දෙන්නා එකිනෙකාගේ අනාගතයට සුබපතාගෙන සමුගන්න යන්න හැදුවත් ටිකක් දුර ගිහිල්ලා මෛත්‍රී බලන් ඉන්නවා තිරු කතා කරලා එයාගේ ආදරය මෛත්‍රීට කියනකම්. තිරුත් එහෙම එකම තැන නැවතිලා බලාගෙන ඉන්නවා. ඉතින් මෛත්‍රීට දරා ගන්න බැරි පාර දුවගෙන ඇවිත් තිරුව බදාගෙන කිස් කරලා එකපාරම යන්න යනවා මුකුත්ම නොකිය. ඉතින් දෙන්නම දැනගන්නවා දෙන්නගේ හිතේ තියෙන දේවල්. ඊළඟට මේ ෆිල්ම් එකෙන් අපිට පෙන්වන්නේ මෛත්‍රී ඊළඟ දවසේ යාගේ යාළුවාව හම්බෙලා පහුගිය දවසේ සිද්ධ වෙච්ච හැමදේම යාගේ යාළුවාට කියන දර්ශනයක්. ඒ අවස්ථාවේදී මෛත්‍රී කියනවා මං යාව ඊයේ කිස් කරා තාම තිරුව මට කතා කරලා කිසිම දෙයක් කිව්වේ නැහැ කියලා. ඒ වගේම ඔයාලට මතකද යාළුවනේ තිරු මුලින්ම ක්ලබ් එකේ මෛත්‍රීව දකින දවසේ තිරු ගාව යාළුවෙක් හිටියා. ඒ යාළුවා තිරුගෙන් අහනවා ඔයා මෛත්‍රීට ප්‍රොපෝස් කරාද කියලා. තිරු කියනවා නෑ කියලා. ඉතින් යාළුවා අහනවා ඔයා ඉතින් තාම මෛත්‍රීට කැමති නැද්ද? ඔයාගේ හිතේ යාගෙන ආදරයක් නැද්ද කියලා. එහෙම ආදි තිරු කියනවා නෑ මං යාට ගොඩක් ආදරේ මං යාට ගොඩක් කැමතියි යාව මට ඕනේ. ඒකෙන් තමයි මං යාට කිසිම දෙයක් කියන්නේ නැත්තේ කියලා. අතරේ අපිට පෙන්නනවා මෛත්‍රීත් එක්ක ඒ වෙලාවේ කතා කර ඉන්න යාළුවත් කියනවා මෛත්‍රීට තිරු හෙට රට යන නිසා ඔයා අදම ගිහින් යාව හවස හම්බෙන්න කියලා. මෛත්‍රී තිරුගේ ගෙදරට යනවත් එක්කම මෛත්‍රීට වොයිස් මැසේජ් එකක් එනවා තිරුගෙන්. ඒ මැසේජ් එකෙන් කියන්නේ මම හෙට යන්න තිබුණත් මං අදම යනවා. ඔයා හොඳින් ඉන්න. ඔයාට රිදෙයි කියලා මං දන්නවා. හැබැයි මම මෙහෙම කරන්නේ ඔයාගේ හොඳටමයි කියලා තිරු කියනවා. තිරු තමන්ගේ සෝෂල් මීඩියා හැමදේමත් අයින් කරලා මෛත්‍රීටත් මෙහෙම මැසේජ් එකක් දාලා එකපාරම අතුරු දාන්න උනේ කියලා මෛත්‍රීට නම් ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ මේ ෆිල්ම් එක අපි ආයෙමත් එක්කන් එන්නේ වර්තමානයේ සිදුවෙන දර්ශනයකට. වෙලාවේ JP ගේ මේල් එකට ඊමේල් එකක් එනවා අර්ජුන්ගේ ටීම් එකේ අය දකිනවා. මොකද අර්ජුන්ගේ ටීම් එකේ අය JP ගේ කම්පියුටර් එක හැක් කරලා තියෙනවා. ඔයාලට මතක ඇති යාළුවනේ.
අර්ජුන් මේ මේල් එකේ IP ඇඩ්‍රස් එක චෙක් කරලා බලද්දී ඒක ජපාන් එකක් නිසා අර්ජුන් දන්නවා මේක යා JPට එව්වේ යාලා හොයන මිනිහා තමයි කියලා. JPත් මේ ඊමේල් එකට රිප්ලයි කරනවා. ඊළඟ දවසේ ඊමේල් එකේ කියලා තිබ්බ විදිහට JP රේල්වේ ස්ටේෂන් එකට යනවා පෙන් එකක් කරා. අර්ජුන් ස්ටේෂන් එකේ හැමතැනම කැමරා එක්ක මිනිස්සු දාලා ඉන්නවා JPගෙන් පෙන් එක ගන්න එන කෙනාව අල්ලගන්න. අර්ජුන් කාර් එකේ ඉඳන් කම්පියුටර් එකෙන් මේ හැමදේම දිහා බලාගෙන තමයි ඉන්නේ. ඊළඟට JP මේ රේල්වේ ස්ටේෂන් එකේ තියෙන වොෂ්රූම් එකකට යන දර්ශනයක් අපිට පෙන්වනවා. අර්ජුන් එයාගේ කෙනෙකුත් මේ JP පස්සෙන් යවනවා. ඉතින් JP මේ වොෂ්රූම් එක තුළ තියෙන තාප්පයක් උඩින් පත්තරයක් එක ඇන්නොල් ලොප් එකක් තියලා එතනින් යන්න යනවා. අර්ජුන්ගේ ගෝලයා මේක අර්ජුන්ට කෝල් කරලා කිව්වම අර්ජුන් කියන්නේ ඕක ගන්න කෙනෙක් ඒවා උතන්ටම වෙලා ඉඳලා ඒ කෙනා මෙයාව අල්ලගන්න කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ යාළුවනේ මේ වොෂ්රූම් එක පැත්තට කෙනෙක් එනවා. හැබැයි ඔයාලා බලාපොරොත්තු වුණා වගේ මේ තිරුණන් නෙමෙයි. ඊට පස්සේ අපිට මේ ෆිල්ම් එක පෙන්වන්නේ මීට පැය 24කට කලින් සිදුවෙච්ච සිදුවීමක්. මේ දැන් පොඩ්ඩකට කලින් වොෂ්රූම් එක පැත්තට ඇන්වලොප් එක ගන්න ආපු කෙනා ලිෆ්ට් එකේ ඉන්න දර්ශනයක් තමයි අපිට පෙන්වන්නේ. මෙයාගේ නම ගාන්ධි. මේ ලිෆ්ට් එකේම තිරුත් ඉන්නවා. මේ දෙන්නම වැඩ කරන්නේ එකම ඔෆිස් එකේ. ඉතින් අපිට තේරෙනවා මේ දෙන්න අතර මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. ඉතින් අපි බලමු මේ සම්බන්ධය මොකක්ද කියලා. වෙන ෆ්ලෝර් එකකින් මේ ලිෆ්ට් එකෙන් බහලා යන්න යනවා. මේ දෙන්න අඳුරන පාටක් මෙතනදී නම් අපිට පෙන්වන්නේ නැහැ. ඒත් එක්ක මේ ගාන්ධිගේ ෆෝන් එකේ අර JPට යවපු මේල් එක අපිට පේන්න තියෙනවා. පස්සේ අපිට පෙන්වන්නේ කොරියන් ලැන්ග්වේජ් එක ටීච් කරන ක්ලාස් එක ටීචර් කෙනෙක්. මෙයා ශාලු. ශාලු කියන්නේ ගාන්ධිගේ වයිෆ්. ගාන්ධි ශාලු හම්බෙන්න ඇවිත් කියනවා හෙට අපි මේ පෙන් එක ගන්න අපි ස්ටේෂන් එකට යන්න ඕනි කියලා. ශාලු නම් මේ මොහොතේ බයෙන් තමයි ඉන්නේ. මොකද එයාට ළමෙක් හම්බෙන්න ඉන්න නිසා. ගාන්ධි කියනවා ඔයා බය වෙන්න එපා. එයාලට කොහොමවත්ම අපි හොයාගන්න බෑ කියලා. ශාලු කියනවා මං කලින් නම් බය වුණේ නැහැ. හැබැයි මේ පාර මට බයයි මොකද අපිට ළමයෙකුත් දැන් හම්බෙන්න ඉන්නේ කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ පහුවදා මෙයාලා ස්ටේෂන් එකට ඇවිත් ගාන්ධි කාර් එකෙන් බහැලා ශාලුට කියනවා විනාඩි 30කින් මං ආවේ නැත්තම් ඔයා බලන් ඉන්න එපා ඔයා යන්න කියලා. ඊළඟට ආයෙ අර ගාන්ධි JP ඇන්වලොප් එක තිබ්බ වොෂ්රූම් එක පැත්තට ගිහින් දොර ළඟ හිටන් ඉන්න දර්ශනයක් තමයි අපිට පෙන්වන්නේ. ඇන්වලොප් එක ගන්න වොෂ්රූම් එක ඇතුළට යන්න නැතුව ෂේප් එකේ හැරලා යනවා ඊට පස්සේ. මෙහෙම යන්නේ ඇයි කියලා දැන්ට නම් අපිට ෆිල්ම් එකේ පෙන්වන්නේ නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඊට අපිට පෙන්වන්නේ යාළුවනේ JP මේ ස්ටේෂන් එකේ බුලත් විකුණම හිටපු ළමයෙක් ගාවට ගිහිල්ලා බුලත් විටක් අරගෙන එයාගේ අතින් මුද්දක් තියෙන අවස්ථාවක්. මේ මුද්ද රත්තරන් මුද්දක් නිසා ළමයා ඒ මුද්ද හම්බිච්ච ගමන් එතනින් දුවලා යන්න යනවා. ළමයා මෙහෙම දුවද්දී අර්ජුන් හිතන්නේ ළමයා තේ තමයි පෙන් එක තියෙන්නේ කියලා අර්ජුන්ගේ ටීම් එකේ ඈත් ළමයා පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඊළඟට JP මේ ස්ටේෂන් එකේ තියෙන කඩේකට ගිහින් වතුර බෝතලයක් අරගන්න දර්ශනයක් තමයි පෙන්වන්නේ. එතන ළඟ හිටපු කෙනෙක්ට මොනවද දීලා රහසින් එයාට මොනවා හරි කියන දර්ශනයක් අපිට පෙන්වනවා. ඒ මනුස්සයා ඊට පස්සේ එකපාර මෙතනින් දුවන්න පටන් ගන්නවා. ඉතින් අර්ජුන්ට මේක හිතා ගන්න බැරුව එයාට හිතෙන්නේ දැන් මේ මනුස්සයා ගාවත් පෙන් එක තියෙන එක කියලා. ඉතින් අර්ජුන්ගේ ටීම් එකේ කට්ටියක් මේ මනුස්සයා පස්සෙන් උප්පන්නන්න පටන් ගන්නවා. එක්ක ළමයා ගාව හරි එහෙම නැත්නම් වොෂ්රූම් එකේ හරි නැත්නම් මේ මනුස්සයා ගාව හරි තමයි පෙන් එක තියෙන්න ඕනි කියලා අර්ජුන්ට හිතෙනවා. ඒත් මේ වෙලාවේ අර්ජුන්ට හිතෙනවා පෙන් එක කාට හරි දුන්නා නම් JP යන්න එපයි. ඇයි තාම යන්නේ නැත්තේ කියලා. එතකොට අර්ජුන් කැම් එකකින් JPව zoom කරලා බලද්දි දකිනවා JP ළඟ තවත් ෆෝන් එකක් තියෙනවා. මෙයාගේ කලින් තිබ්බ ෆෝන් එක නම් අර්ජුන් ටැප් කරලා තියෙන හින්දා ඒකේ හැම විස්තරයක්ම ආවත් මේ අලුත් ෆෝන් එකේ තියෙන කිසිම විස්තරයක් අර්ජුන්ට ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් අර්ජුන්ට තේරෙනවා තමන්ගේ වැඩේ වැරදිලා තමයි මේ වෙලාවේ තියෙන්නේ කියලා. ඒත් එක්කම අර්ජුන්ට තේරෙනවා JP මේ කරන්නේ යාට හිතන දේවල් නෙමේ කවුරු හරි කරන්න කියන දේවල් තමයි මෙයා මේ කරන්නේ කියලා. ඉතින් අර්ජුන් ටීම් එකේ යට කියනවා JP ළඟ තාමත් පෙන් එක ඇති සමහර විට ඒකින්ද යා ළඟට කවුරු හරි එයිද කියලා බලන් ඉන්න කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ JP මේ අර්ජුන්ගේ ටීම් එකේ අයට හොරෙන් ස්ටේෂන් එක උඩ තියෙන පාලමක් උඩට ගිහින් තියෙන දර්ශනයක්. එයා මෙතනින් වේගෙන් යන අවස්ථාවක් තමයි අපිට පෙන්වන්නේ. අර්ජුන්ගේ ටීම් එකේ JPව හොයද්දී එක්කෙනෙක් දකිනවා මේ JP පාලම උඩ ඉන්න අවස්ථාව. ඉතින් එයාලා JP පස්සෙන් යනවා. ඒත් අර්ජුන්ගේ ටීම් එකේ අයට මේ පාලම උඩට නම් යන්න හම්බෙන්නේ නැහැ. මොකද කෙනෙක් මෙයාලගේ ටීම් එකේ අයට හැංගිලා ගහගෙන යනවා. ඉතින් මේක අර්ජුන්ට ආරංචි වුණාට පස්සේ යාටම හොඳටම තරහ ගිහින් කාර් එකෙන් බහැලා එයා මේ ස්ටේෂන් පැත්තකට දුවගෙන යන අවස්ථාවක් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ හැමදේම වෙන අතරේ පාලම උඩ ගාන්ධි JP ළඟට ගිහින් එයාගේ ඇඟේ හැප්පිලා ෂේප් එකේ පෙන් එකක් තරම් මාරු වෙනවා අපිට පෙන්වනවා. JPත් පාලමෙන් බහැලා වෙන ට්‍රේන් එකක නැගලා එතනින් යනවා. ඊළඟට අර්ජුන් මේ ස්ටේෂන් එකේ තිබ්බ CCTV දර්ශන ටික අරන් ඇවිල්ලා ඇනලයිස් කරන්න පටන් ගන්නවා. මෙතනදී JP ගාන්ධිගේ ඇඟේ හැප්පිලා පෙන් එක හොමාරු කරන දර්ශනය අර්ජුන්ට ලැබුණත් ඒකේ ගාන්ධිගේ මූණ පේන්නේ නැති නිසා අර්ජුන්ට හොඳටම තරහ යනවා. හැබැයි අර්ජුන් මේ හැම වීඩියෝ එකක් දිහාම බලන් ඉද්දී මෙයාට එක දෙයක් නම් ක්ලික් වෙනවා.
මෙතනදී අර්ජුන් දකින්නේ ගාන්ධි පෙන් එක ගන්න වෙලාවයි අර්ජුන්ගේ ගෝලය ගුටි කන වෙලාවයි දෙකම වෙලාව 9:17යි කියලා. එහෙනම් මේ දෙකම එකම වෙලාවෙ එන්න බෑනේ. එහෙනම් ගාන්ධි අරෙන්න මෙතන තව කවුරු හරි ඉන්න ඕනි. ඒක අර්ජුන්ට මේ වෙලාවේ මීටර් වෙනවා. එතකොට තමයි මේ ෆිල්ම් එක අපිට පෙන්වන්නේ ඒ ඉඳලා තියෙන්නේ තිරු කියලා. තිරු මුලින්ම ස්ටේෂන් එකට ඇවිල්ලා JP ට්‍රේන් එකෙන් බහිද්දි JP දිහා බලන් ඉඳලා තියෙනවා. ඒකට JP ෆලෝ කරන අර්ජුන්ගේ අයව දැකලා තියෙනවා තිරු. එතකොට තමයි තිරු JPට ෆෝන් එකෙන් කතා කරලා අර කියපු දේවල් හැමදේම කියලා තින්නේ ඒවා ඒ විදිහටම කරන්න කියලා. අර වොෂ්රූම් එකට ගිහලා පත්තරේ තියෙන එක, එතකොට ළමයාට මුද්දක් දෙන එක, අර කඩේ හිටපු මිනිස්සයාට සල්ලි දෙන එක, ඒ හැමදේම කරලා තියෙන්නේ තිරු JP හරහා. ඉතින් අර්ජුන්ටත් තේරෙනවා මෙතන ඉන්න මාස්ටර් මයින්ඩ් තමයි තිරු කියලා. හැබැයි තිරුව දැකලාවත් තිරුවගේ නමවත් අර්ජුන් තාම දන්නේ නැහැ. ඉතින් අර්ජුන් මෙයා හොයා ගන්න ඕනි තිරුව තමයි. තිරු ස්ටේෂන් එකේ හිටපු හැමෝගෙම ෆොටෝ ගහගෙන ඇවිත් ගාන්ධිට පෙන්නනවා තිවාරි මහත්තයා අපිව අල්ලගෙන ටීම් එකක් හයර් කරලා තිනවා මේව තමයි ටීම් එකේ ඉන්න අය කියලා. තිරු එයාට ඔෆිස් එකේ උදව් කරන කෙනෙක්ට මේ ෆොටෝට ගියවලා ඒ අය කවුද කියලා හොයාගන්න බැලුවත් කිසිම කෙනෙක් ගැන ආරංචියක් නම් ලැබෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති යාළුවනේ ස්ටේෂන් එකේදී JP අන්තිමට පාලමෙන් බහලා ගිහිල්ලා ට්‍රේන් එක නැග්ගා. මෙහෙම කරන්න කියලා තියෙන්නේ තිරු හදලා තියෙන්නේ JP වයාගේ යාළුවෙක් ගාවට යවන්න. තිරු JP යාගේ යාළුවා ගාවට ආරක්ෂිත වෙයයි කියලා හිතුවත් ඒක එහෙමනම් වෙලා නෑ යාළුවනේ. ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි. ඔයාලට මතක ඇතිනේ අර්ජුන් ස්ටේෂන් එක පැත්තට දුවන් ආවා. ඉතින් JP ට්‍රේන් එකට නගින එක මේ අර්ජුන් දැකලා එයාත් දුවන් ගිහලා ඒ ට්‍රේන් එකටම නැගලා JP වල්ලගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවේ තිරුට වැඩේ වැරදිලා. තිරු හැබැයි තාම දන්නේ JP අර්ජුන්ට අහුවෙලා කියලා. අර්ජුන් JP වයාගේ තැනට අරන් ගිහිල්ලා පිටරට ඉන්න JPගේ දුව උස්සලා යාව දූෂණය කරලා ඒ වීඩියෝ ක්ලිප් එක ඉන්ටර්නෙට් දානවා කියලා තර්ජනය කරනවා. මෙහෙම කරලා JPව හොඳටම බය කරනවා. ඉතින් එහෙම නොකරන නම් අර්ජුන්ට ඇත්ත කියන්න කියලා අර්ජුන් තර්ජනය කරනවා. ඊට පස්සේ හොඳටම බය වුණ JP ඇත්ත කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී JP කියන්නේ ටික කාලයකට කලින් වජිරා කම්පැනි එක ලෑන්ඩ්ස්කේප් කම්පැනි එකක්. ඒකේ වටිනාකම කෝටි 3500ක් වුණා ඒ කාලේ. ඒත් ගවර්න්මන්ට් එක ඒක වජිරා එකට කෝටි 1800කට විකුණුවා. ඊට පස්සේ තිවාරි මහත්තයා ඒකේ හිටපු ගොඩක් අයව රස්සාවෙන් අස් කරා. සබ් කොන්ට්‍රැක්ටර්ලා නැවැත්තුවා. ඉතින් ගොඩක් අයට පාරට බහින්න සිද්ධ වුණා. මම ඒ අය වෙනුවෙන් සටන් කරන ගමන් තමයි මේ දේවල් මේ විදිහට කරන්න පටන් ගත්තේ. මට තනියම හඬක් නගන්න බැරි හින්දා මම මේ විස්තර පිටායට දෙනවා යාලට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා හිතලා. අර්ජුන් මේ ඔක්කොම අහන් ඉඳලා මේ JPට කියනවා මට ඕනි මේ විස්තර ගන්න අයගේ ලීඩර් ගන්නවාට ඒකට උදව් වෙන මොන හරි මට කියන්න පුළුවන්ද කියලා. එතකොට JP කියන්නේ මම ඒ අය ගැන කිසිම විස්තරයක් දන්නේ නැහැ. මම අවිත් පෙන් එක දීලා යන්නේ ඒක විතරයි කරන්නේ. කවදාවත් මම ඒ අයව දැකලා නැහැ කියලා. මේකට අර්ජුන්ට හොඳටම තරහ ගිහිල්ලා කියනවා. ඔයාගේ දුවව ආයෙත් බලන්න ඕන නම් මට මොනවාම හරි දෙයක් කියන්න කියලා. ඊට පස්සේ JP හොඳට කල්පනා කරනවා. ඊට පස්සේ JP කියනවා මම ඔයාට කියන්නේ විස්තරයක් නම් දන්නේ නැහැ. හැබැයි මම මේ කියන්නේ යන දේෙන් ඔයාට උදව්වක් වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි මම ඔයාට ඒ දේ කියන්නම් කියලා දෙයක් කියන්න පටන් ගන්නවා. මෙතනදී JP කියන්නේ එයාට කෝල් කරපු හැම වෙලාවෙම කෝල් කරේ කවුද කියලා දන්නේ නැති වුණත් එයාට කෝල් එක පිටිපස්සෙන් කොරියන් ක්ලාස් එක සද්දයක් නම් ආවා. එයා කොරියන් ලැන්ග්වේජ් එක දන්නේ හින්දා එයාට හොඳටම විශ්වාසයි ඒක කොරියන් ක්ලාස් එකක් කියලා. ඉතින් ඊළඟට අර්ජුන් මේ පාර දිගේ ගිහිල්ලා වජිරා එකට කොරියන් ක්ලාස් එක සම්බන්ධ වෙන්න මොකක්ම හරි තැනක් තියෙනවද කියලා හොයලා බලනවා. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ ගාන්ධිගේ වයිෆ් කොරියන් ක්ලාස් එක ටීචර් කෙනෙක්. ඉතින් අර්ජුන්ට පොටක් පෑදුනා කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. මේ අතරේ තිරු දැනගන්නවා JP යාගේ යාළුවාගේ ගෙදරට ආවේ නැහැ කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම JP අර්ජුන්ට අහුවෙන්නේ නැති කියලා තිරුට තේරුම් යනවා. මේක ගාන්ධිටයි ශාලුටයි කිව්වා මේ දෙන්නම නම් හොඳටම බය වුණා. තිරු කියන්නේ අපි අවුරුදු 8ක් තිස්සේ මහන්සි වෙච්ච දේ මෙහෙම මගින් අතහැරලා අපිට පැනලා යන්න විදියක් නැහැ කියලායි. ඉතින් මොකද්ද මේ ප්ලෑන් එක? අපි බලමු මොකද්ද මේ ප්ලෑන් එක කියලා. අතරේ අර්ජුන්ගේ ටීම් එකේ අය නගරයේ තියෙන කොරියන් ක්ලාස් වල CCTV බලද්දී අහුවෙනවා ගාන්ධි එකකට ඇවිත් තියෙනවා කියලා. මෙයා වජිරා ගෲප් එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් එහෙනම් JP කියපු තොරතුරුට අනුව ගැලපෙන්නේ මෙයා නිසා අර්ජුන් මෙයාව හොයන් යනවා. මේ වෙලාවේ ගාන්ධි ශාලුට කඩේකින් මාළේකුත් අරගෙන ගෙදර යන්න හදද්දී අර්ජුන් දකිනවා මේ අර්ජුන් මෙයාගේ උස මහතාත් එක්ක එදා JPගෙන් පෙන්නෙක් ගත්තේ මෙයා තමයි කියලා තීරණය කරනවා. ළඟට අපිට පෙන්වන්නේ ගාන්ධි අතුරු පාරක යද්දී අර්ජුන්ගේ ටීම් එක ඇද්ද පැත්තෙන්ම ඇවිල්ලා ගාන්ධිව වට කර ගන්න අවස්ථාවක්. ගාන්ධි දැනගන්නවා මේ අවස්ථාවේ නම් මෙයාට බේරුමක් නැති බව. ගාන්ධි මේ වෙලාවේ තිරුට කෝල් එකක් අරගෙන කියන්නේ ශාලුවයි බබාවයි හොඳට බලා ගන්න කියලා. ඊට පස්සේ මෙයාගේ ෆෝන් එකත් කඩලා දාලා මේ කට්ටියත් එක්ක ගහගන්න පටන් ගන්නවා. පස්සේ මේ අයට ගහලා දිරණ එක අමාරු බව තේරුණාට පස්සේ එයා තමන් ගාව තිබ්බ පියකින් තමන්ගේ බෙල්ල කපාගෙන මැරෙනවා. තිරු මේ සිදුවීමත් එක ගොඩාක් දුක් වෙලා පස්සේ ඇවිත් මේ සිදුවීම ශාලුටත් දැනුම් දෙනවා.
ශාලු මේ වෙලාවේ ගොඩක් හඬා වැළපෙමින් ටික වෙලාවකට පස්සේ තිරුගෙන් අහන්න අපිට බොඩි එකවත් බලන්න යන්න පුළුවන්ද කියලා. ඒ තිරු දන්නවා දැන් ගියොත් මේක අනිවාර්යෙන් අහුවෙනවා කියලා. ඒකින්ද තිරු ශාලුට කියනවා අපි යන එක නම් මේ වෙලාවේ ගොඩක් අවදානම් ඒකින්ද අපි යන්න නැතුව ඉන්න එක තමයි ගොඩක් හොඳ කියලා. අර්ජුන් ගාන්ධිගේ ID ඩොකියුමන්ට් අනම්මනම් චෙක් කරන්න පටන් ගත්තත් ඒවා බොරු ඒවා නිසා ආයෙමත් අර්ජුන්ට තිරුව හොයාගන්න තිබ්බ පාර වැහෙනවා. ඊළඟට අර්ජුන් ගාන්ධිට කොරියන් ක්ලාස් එකත් එක්ක තිබ්බ සම්බන්ධය හොයාගෙන ආදි ශාලු ගැන හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ශාලුගේ ඇඩ්‍රස් එක හොයාගන්නවා. මේ වෙලාවේ කොරියන් ක්ලාස් එක ළඟ ඉන්න ලුගේ යාළුවෙක් ශාලුට කෝල් කරලා මේක ගැන කියනවා. ඉතින් මේක අහන් ඉන්න තිරුට තේරෙනවා අනිවාර්යයෙන්ම අර්ජුන් ඔය ඇඩ්‍රස් එකට යයි ශාලුව හොයාගෙන කියලා. මෙතනදී ශාලු දීලා තියෙන්නේ බොරු ඇඩ්‍රස් එකක්. ඒකින්ද තිරු ගොඩක් කලබල වෙන්නේ නැහැ. හැබැයි එයා යනවා අර්ජුන් කියන්නේ කවුද කියලා හොයාගලා බලන්න. තිරුවර ශාලු දීලා තියෙන බොරු ඇඩ්‍රස් එකට ගිහින් අර්ජුන් එනකන් හැංගිලා බලන් ඉන්නවා. තිරු මෙතනදී අර්ජුන්ව දැක්කට පස්සේ අර්ජුන්ගේ ෆොටෝ එකක් අරගෙන අර මුලින් ඔෆිස් එකේ උදව් කරන යාළුවාට යවලා හොයලා බලනවා මෙයාවත් දන්නවද කියලා. ඒ ඔෆිස් එකේ වැඩ කරපු කෙනා මේ ෆොටෝ එක දැක ගමන් අර්ජුන් කවුද කියලා අඳුර ගන්නවා. එයා කියන විදිහට අර්ජුන් කියන්නේ හිටපු කමාන්ඩෝ ඔෆිසර් කෙනෙක්. ගොඩක් කම්පැනි වලින් එයාව හයර් කරනවා ආරක්ෂාවට. එයා මනස විකෘති වුණු ඝාතකයෙක් කියලා තමයි මේ වෙලාවේ අර ඔෆිස් එකේ වැඩ කරන කෙනා කියන්නේ. ඉතින් දැන් යාළුවනේ ඔයාලට තේරෙනවා ඇති තිරුපත් වෙලා ඉන්න තත්ත්වය. ඉතින් මේ කෙනා තිරුට කියන්නේ ඔයාගේ ජීවිතේට ආදරයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ වටේ ඉන්න අයට ආදරයක් තියෙනවා නම් ඉක්මනට මේ දේවල් හැමදේම අතහැරලා මෙහෙන් යන්න කියලා. අර්ජුන් දෙයක් හොයාගන්න ළඟ ඉන්න අයටවත් තමන්ගේ ජීවිතේටවත් කරදරයක් කරන්න ආයේ දෙපාරක් හිතන කෙනෙක් නෙමෙයි. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ යාළුවනේ අර්ජුන් ගාන්ධිගේ මරණ පරීක්ෂණය බලන්න මෝචරියකට ගිහින් ඉන්න අවස්ථාව. මෙතනදී ડોක්ටර් කියනවා ගාන්ධිට ප්ලේට් එකක් බද්ධ කරලා තිනවා මීට කාලයකට කලින් ඒකේ තියෙන සීරියල් නම්බර් එකෙන් ඒක කරපු හොස්පිටල් එක හොයාගන්න පුළුවන්. එහෙට ගියොත් නම් ගාන්ධි කියන විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අර්ජුන්ගේ ටීම් එකයි මේ පාර දිගේ ගිහිල්ලා ඒ හොස්පිටල් එකත් හොයාගෙන ඒකේ ඉන්න ડોක්ටර් කෙනෙක්ට සල්ලි දීලා ගාන්ධි කියන හැම විස්තරයක්ම හොයාගන්නවා. ගාන්ධි ශාලුව මීට කාලයකට කලින් බැඳලා තියෙනවා. ඒ වගේම මේ වෙඩින් එකට සයින් කරලා තියෙන තිරුයි ගාන්ධි එකට අනාථ නිවාසයක ඉඳලා දෙන්නම එකට හොඳට ඉගෙනගෙන පිටරට ෆයිනෑන්ස් කම්පැනි දෙකක වැඩ කරන්න ගිහින් මීට අවුරුදු 5කට කලින් තමයි ඉන්දියාවට ඇවිත් තියෙන්නේ වජිරා කම්පැනි එකේ වැඩකට ෆේක් ඩොකියුමන්ට් දීලා. ඉතින් ඇත්තටම වජිරා කම්පැනි එකේ වැඩට ආව නම් මේ වගේ ෆේක් ඩොකියුමන්ට් දෙන්න ඕනේ නැහැ නේ. ඉතින් අර්ජුන්ට මේ වෙලාවේ තේරෙනවා මෙයාලා හොයාගන්න ඕනේ තිරුව තමයි කියලා. ඒ වගේ මේ වෙලාවේ අර්ජුන්ට තිරුගේ ෆොටෝ එකකුත් හම් වෙනවා. ඊට පස්සේ අර්ජුන් තිරුගේ ගෙදරත් හොයාගන්නවා. ඊට පස්සේ අර්ජුන් තිරුගේ ගෙදරට ගිහින් හොයලා බලද්දි තමයි එයාට හම්බෙන්නේ ಭಾರತಿ තමයි තිරුගේ නීත්‍ය අනුකූල බාරකාරයා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ. එයා ඉන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ එතනින්. ඒ වගේම මෙයාට මෙතනින් ಭಾರತಿගේ ඇඩ්‍රස් එකත් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් අර්ජුන් තීරණය කරනවා ಭಾರತಿට වද දීලා හරි තිරුව හොයාගන්න. මේ අතරේ තිරුට තේරෙනවා දැන් වැඩේ වැරදිලා තමයි තියෙන්නේ. ඒකෙන්ද අපි හැංගෙන්න ඕනි කියලා. මේ අතරේ තිරු ಭಾರತಿට කතා කරලා කියනවා ගාන්ධි මැරුණා. ඒක නිසා අපි පැනලා යමු මම ලොකේෂන් එකක් එවන්නම් එහෙට එන්න කියලා. ඒත් ಭಾರತಿ මේ වෙලාවේ යාගේ ජනෙල් එකකින් දකිනවා අර්ජුන්ගේ අය යාගේ ගෙදරට එයා හොයාගෙන ඇවිත් කියලා. ඉතින් එයා තිරුට කියනවා මම හිටියොත් අපි හැමෝම අහුවෙනවා. ඒක නිසා මම මැරෙනවා. හැබැයි ඔයාට පුළුවන් නම් මෛත්‍රීට එකම එක කෝල් එකක් දෙන්න. එයා තාමත් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා. ඒක තමයි ಭಾರತಿගේ අවසන් කැමැත්ත. ඊට පස්සේ ಭಾರತಿ එයාගේ තියෙන ෆෝන් එකයි ලැප් එකයි ඔක්කොම කුඩු කරලා සූසයිඩ් කරගන්නවා. ඉතින් අර්ජුන්ගේ ටීම් එක මේ කාමරේට එද්දි ಭಾರತಿ සූසයිඩ් කරගෙන ඉවරයි. ඒ වගේම ලැප් එකයි ෆෝන් එකයි කුඩු කරලා හින්දා ආයෙත් අර්ජුන්ගේ පාර වැහෙනවා. අර්ජුන්ට මේ අවස්ථාවේ නම් හොඳටම කේන්ති යනවා. ඊළඟට ಭಾರತಿ මැඩම්ගේ අවසාන කැමැත්ත තිරු මෛත්‍රීට කතා කරන එක නිසා තිරු මෛත්‍රීට කෝල් එකක් කරගන්නවා. ඊට පස්සේ කියනවා ಭಾರತಿ මැඩම් මැරුණා මට විනාඩි 10ක් දෙනවද මං ගැන හැමදේම යාට කියන්නම් කියලා. එතනදී අපිට පෙන්නනවා තිරු හැදිලා තියෙන්නේ ಭಾರತಿගේ අනාථ නිවාසයක. එතනදී තමයි ගාන්ධි වඳුරගෙන තියෙන්නේ කියලාත්. ඒත් මේ දේවල් කරන්නේ ඇයි කියලා නම් අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ තිරු ගැන මෛත්‍රීට හැමදේම කියලා තිරු කියන්නේ මම ආයේ එන්නේ නැහැ මම යනවා කියලා කට් කරනවා. ඊට පස්සේ මෛත්‍රී ආයෙත් තිරුට කතා කරලා එකපාරක් මට හම්බෙන්න පුළුවන්ද කියලා අහනවා තිරුගෙන්. ඊට පස්සේ කොහොම හරි මෛත්‍රී කැමැත්ත ඉල්ලගෙන පහුවදා තිරුව හම්බෙන්න එන්න පොරොන්දු වෙනවා. මේ අතරේ අර්ජුන්ගේ ටීම් එකේ කෙනෙක් ಭಾರತಿගේ FB account එක හැක් කරලා ඒකේ තිබ්බ මැසේජ් වල මෛත්‍රී තිරු එක්ක ගත්ත ෆොටෝ එකක් එවලා තියෙන එකක් හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ අර්ජුන් මෛත්‍රී කියන්නේ කවුද කියලා හොයාගෙන ගිහින් මෛත්‍රීගේ අම්මටයි තාත්තටයි හොඳටම වද දෙනවා මෛත්‍රී ඉස්සරහා. මෙහෙම වද දීලා තිරු ඉන්න තැන කියන්න කියලා තමයි කියන්නේ. ඉවසන්න බැරිම තැන මෛත්‍රී කියනවා හෙට මං තිරුව හම්බෙන්නේ ඉන්නේ කියලා. ඒ ලොකේෂන් එකයි ඒ හැමදේම කිව්වට පස්සේ පහුවදා අර්ජුන් මෛත්‍රීගේ පිටිපස්සෙන් තිරුව හම්බෙන්න එනවා. පහුවදා තිරුව මෛත්‍රී එනකම් බලන් ඉඳලා මෛත්‍රී එනවා දකින්නවත් එක්කම අර්ජුන් පිටිපස්සෙන් එද්දි පුදුම වෙනවා. මෛත්‍රී උන හැමදේම
තිරුවට කියනවා. තිරුව අර්ජුන්ට කියනවා එයා අර්ජුන් එක්ක එන්නම් මෛත්‍රීව අතාරින්න කියලා. පස්සේ අර්ජුන් තිරුව ජීප් එකට දාන් යන්න යනවා. මෙතනදී මෛත්‍රීව අතෑරලා තමයි යන්නේ. මෙහෙම යද්දි මෙයාලගේ GPS වැඩ නොකරන නිසා මෙයාලා අතරමං වෙනවා. පස්සේ ළඟ තියෙන අත්හැරලා දාපු ෆැක්ටරි එක ළඟට යනවා. එතන සිග්නල් ඇති කියලා. ඊළඟට අර්ජුන් තිවාරි මහත්තයට කෝල් කරලා තිරුව අල්ලගත් එක කියනවා. තිවාරි මහත්තයා අර්ජුන්ට කියන්නේ තිරුව මරන්න කලින් එයාගෙන් සම්පූර්ණ පාපෝච්චාරණයක් අරගෙන වීඩියෝ එක යට එවන්න කියලා. ඊට පස්සේ අර්ජුන් තිරුවට හොඳටම ගහලා ප්‍රශ්න කරලා ගමන් වීඩියෝ කරන්න පටන් ගන්නවා. ඉතින් අර්ජුන් තිරුගෙන් අහනවා තිරුගේ සම්පූර්ණ නම මොකක්ද කියලා. එතකොට තිරුව කියන්නේ තිරුගේ සම්පූර්ණ නම තිරුව අයියනා කුරුච්චි කියලායි. ඊට පස්සේ තිරුවට එකපාරම සිහිය නැති වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ තිරුගේ පොඩි කාලේදී තිරුව හොඳට සටන් පුහුණු වෙලා තියෙන බව. අර්ජුන්ට ඊළඟට කෝල් එකක් එනවා. එයාගේ ටීම් එකේ කෙනෙක්ගෙන් තිරුව හැදුන වෙනවා අනාථ නිවාසයට ගිහින් එයා ගැන විස්තර කියන්න තමයි මෙයා කෝල් එක අරගෙන තියෙන්නේ. ඉතින් මෙයා තිරුව ගැන හැමදේම අර්ජුන්ට කියනවා. තිරුව අවුරුදු 6 ඉඳන් 10 වෙනකන් ඉගෙනගෙන තියෙන්නේ අයියනා කුරුච්චි වල ඉස්කෝලේක. ඉතින් මතක ඇති මෙයාගේ වාසනා ගමත් අයියනා කුරුච්චි. එහෙනම් දැන් මෙයා ඉන්නේ අයියනා කුරුච්චි වල. මෙයාගේ අම්මයි තාත්තයි දෙන්නම කෙමිකල් ඉංජිනේර්ස්ලා. එයාලා වැඩ කරලා තියෙන්නේ ගමේ තිබුණු යුනියන් කෙමිකල්ස් ඇන්ඩ් ගෑසස් කියන අයියනා කුරුච්චි වල තිබ්බ කම්පැනි එක. ಭಾರತೀಯ මැඩම්ගේ හස්බන්ඩ්ුත් වැඩ කරලා තියෙන්නේ මේ කම්පැනි එකේ චීෆ් ඉංජිනේර් විදියට. ගාන්ධිගේ තාත්තත් මේ ෆැක්ටරි එකේ කෙමිකලිස්ට් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඒත් එක්කම තමයි මේ ෆිල්ම් එක අපිට පෙන්වන්නේ අර්ජුන් දැන් ඇවිත් තියෙන්නේ අන්නේ තිරුගේ අම්මයි තාත්තයි වැඩ කරපු ෆැක්ටරි එකට කියලා. මේ ෆැක්ටරි එක ඕපන් කරලා තියෙන්නේ 1961 දී 2001 දී ආයෙ මේක වහලා තියෙනවා. එතකොට අර්ජුන් අහන්නේ ඇයි මේක වහලා තියෙන්නේ කියලා. එතකොට අර එහා පැත්තෙන් කතා කරන කෙනා කියන්නේ මේ ෆැක්ටරි එක නිසා වතුර බිම් වාතය ගොඩක් දූෂණය වෙලා තියෙනවා. මේක නිසා ගමේ ගොඩක් අයට ලෙඩ රෝග හැදිලා තියෙනවා. අලුත් ළමයි පව විකෘති වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. ಭಾರತೀගේ හස්බන්ඩ්ුයි ගාන්ධිගේ තාත්තයි මේ ගැන රජයට පැමිණිලි කරලා තියෙනවා. ඒත් සතියකින් ඒ දෙන්නම ඇක්සිඩන්ට් එකකින් මැරිලා තියෙනවා. අවුරුද්දකට පස්සේ තිරුගේ අම්මයි තාත්තයිත් මේ ගැන පැමිණිල්ලක් දාලා දිනවා. හැබැයි ඒ දෙන්න සතියකට පස්සේ අර විදිහටම ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තියෙනවා. එහෙනම් මේක ඇත්තටම ඇක්සිඩන්ට් එකක් වෙන්න බෑ. කවුරු හරි කරපු මිනි මැරුමක් වෙන්න ඕනේ. ಭಾರತೀය මේක පොලිසියට කම්ප්ලේන් කරත් පොලිසියත් කිසි දෙයක් කරලා නැහැ මේ වෙනුවෙන්. ඉතින් මේ කම්පැනි එක අයිති කාටද කියලා අර්ජුන් අහද්දි තමයි එහා පැත්තේ කෙනා කියන්නේ මේක අයිති වජිරායක අයිති තිවාරි මහත්තයාටමයි කියලා. ඉතින් දැන් අර්ජුන්ට වගේම ඔයාලටත් හිතා ගන්න පුළුවන් නේද යාළුවනේ මේ එච්චර වෙලා මොකද්ද මේ උනේ කියලා. තිවාරිට කිසිම වෙලාවක ඕනුනේ මේ රහස් විකුණලා සල්ලි හොයන්න නෙමෙයි. ඒකට ඕනුනේ මේ රහස් අරගෙන පිටට දීලා මේ කම්පැනි එක වට්ටලා තිවාරි මහත්තයාව බිමට ඇදලා දාන්න. පොඩි කාලේදී සටන් ඉගෙනගෙන තිබ්බා කියලා ඔයාලට මම කලින් කිව්වා මතක ඇතිනේ. ඉතින් මේ වෙලාවේ තිරු අර්ජුන්ට යාගේ ටීම් එකේ හැමෝටම ගහලා ෆැක්ටරි එකේ තිබුණ කෙමිකල්ස් උදව් කරගෙන මෙයාලව සටන් කරලා පරද්දලා මරලා දානවා. ඊමණ අපිට පෙන්නන වජිර කම්පැනි එකේ මේ හැම ජරා වැඩම එලි වෙලා කම්පැනි එක වහලා දාන්න වෙනවා කියලා. ඒ වගේම මෛත්‍රී වැඩ කරන හොස්පිටල් එකට ලොක් ගානක ඩොනේෂන් එකක් හම්බ වෙනවා. මේ ඩොනේෂන් එක හම්බෙන්නේ තිරුගේ. මොකද තිරුව අර රහස් විකුණලා හම්බෙච්ච හැම සල්ලියම මේ හොස්පිටල් එකට ඩොනේෂන් එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. ඒ වගේම වජිරගේ රහස් විකුණලා හම්බෙච්ච සල්ලි වලින් තව තව අයටත් උදව් කරනවා. ඒ වගේම මෛත්‍රීට මුද්දකුයි සාරේකුයි හම්බ වෙන අවස්ථාවකුත් පෙන්වනවා. ඉතින් යාළුවනේ ඔයාලට ගෙස් කරන්න පුළුවන් ද කවුද මේක එවන්නේ නැත්තේ කියලා. ඒත් එක්ක මේ සුපිරිම සුපිරි ෆිල්ම් එක අවසන් වෙනවා.